Ada Derana News Channel. දැන් ලැබුණු විශේෂ පුවතක්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතු ඇති ව්‍යාකූල තත්ත්වය සැලකිල්ලටගෙන 6 ශ්‍රේණියේ යෝජිත ප්‍රතිසංස්කරණ මේ වසරේ ක්‍රියාත්මක නොකර 2027 වසර දක්වා කල් දමන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද අනාවරණය කළා. කෙසේ වෙතත් පළමු ශ්‍රේණියට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේ සිට නියමිත පරිදි ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවා. මේම පුවත නැවතත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතු ඇති ව්‍යාකූල තත්ත්වය සැලකිල්ලටගෙන 6 ශ්‍රේණියේ යෝජිත ප්‍රතිසංස්කරණ මේ වසරේ ක්‍රියාත්මක නොකර 2027 එළඹෙන වසර දක්වා කල් දමන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද අනාවරණය කළා. කෙසේ වෙතත් පළමු ශ්‍රේණියට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේ සිට නියමිත පරිදි ක්‍රියාත්මක කරන බව එතුමා වැඩිදුරටත් පැවසුවා. දැනට ආරම්භ කරලා තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව පළවෙනි ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ වෙනසක් නොකර ඉදිරියට අරගෙන යන්නට 6 වෙනි ශ්‍රේණියේ මොඩියුල් එක විශේෂයෙන්ම ඉංග්‍රීසි මොඩියුලය යලි සමාලෝචනයෙන් ලක් කිරීම සඳහා කාලය ලබා ගන්නවා. ඒ අනුව 6 ශ්‍රේණියේ මේ විෂයමාලා ප්‍රතිසංස්කරණය 2027 වසරේදී ආරම්භ කරනවා 2026 වසරේදී ආරම්භ නොකර. ඒ වගේම මේ මානව සම්පත් සංවර්ධනය යටිතල පහසුකම් සංවර්ධනය සහ පරිපාලන ප්‍රතිසංස්කරණ තක්සේරු සහ ඇගීම මහජන දැනුවත්භාවය හා ප්‍රවර්ධනය කියන කටයුතු එලෙසම ක්‍රියාත්මක කරනවා. ප්‍රශ්නගත 6 වෙනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලට අදාළව සිදු කරන ලද පරීක්ෂණ අනුව එළිදර වූ කරුණු පදනම් කරගෙන ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් වගකිය යුතු නිලධාරීන්ට අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ කඩනමින් සිදු කරනවා. ඒකට අවශ්‍ය දැඩි ක්‍රියාමාර්ග රජය සූදානම්. That was breaking news on Ada Derana News Channel.